රයිට් මම මීට පෙර වීඩියෝ එකක් අරගෙන ආවා අපිට අවුරුදු 5ක් ඇතුළත අපේ කැපිටල් එක 200 times grow කරගන්න පුළුවන් ෂෙයා මාකට් ඉන්වෙස්ට්මන්ට් එකකින් කියලා. ඒතකොට මම මේ වෙලාවේ සාකච්ඡා කරා එක ඉන්වෙස්ටර් කෙනෙක් ගැන. එයා මිස්ටර් රෙනෝ සිල්වා අපිට මේ වහං ගන්න දෙයක් නැහැ. හැමතැනම රෙකෝඩ්ස් වෙලා තියෙන දේවල්. එතකොට එයා 2023 ජුනි මාසේ ඉන්වෙස්ට් කරා සන්පත් බැංකුවේ ෂෙයාර්ස් මිලියන් 27ක. එයාගේ රුපියල් 1.4 බිලියන් තමයි එයාගේ ඉන්වෙස්ට්මන්ට් එක. එතකොට එයා ඉන්වෙස්ට් කරේ ආසන්න වශයෙන් රුපියල් 54.90කට ෂෙයාර් එක ප්‍රයිස් එක. මිලකට තමයි ඉන්වෙස්ට් කරේ. අපි ආසන්න වශයෙන් අපේ කැල්කියුලේෂන්ස් වල රුපියල් 55 කියලා ගත්තොත් එතකොට රුපියල් 55 ගානේ ෂෙයාර්ස් මිලියන් 27ක්. හරි. එතකොට අද අපි තියෙන ෂෙයාර් එක 160කට ආසන්න වෙලා තියෙනවා. අපි ආසන්න වශයෙන් 150ක් කියලා ගත්තත් එක ෂෙයාර් එකකට එයාට කැපිටල් ගේන් එකක් තියෙනවා රුපියල් 100ක. එතකොට රුපියල් 100ක කැපිටල් ගේන් එකක් එක ෂෙයාර් එකකට තියෙනවා අවුරුදු දෙකමාරකට. එතකොට අපි රුපියල් 100 ගානේ ෂෙයාර්ස් මිලියන් 27කට ගත්තොත් රුපියල් මිලියන් 2700. රුපියල් මිලියන් 2700 කැපිටල් ගේන් එකක් තියෙනවා ආසන්න වශයෙන් ඒ කියන්නේ රුපියල් 2.7 බිලියන් කැපිටල් ගේන් එකක් 1.4 බිලියන් ඉන්වෙස්ට්මන්ට් එකකට. එතකොට ආසන්න වශයෙන් අවුරුදු දෙකමාරට 100ට 200 කැපිටල් ගේන් එකක් තියෙනවා. හරි. ඒක තමයි මම අදහස් කරේ. අපි ෂෙයා මාකට් එකේ හරි වෙලාවේ ඉන්ට වෙලා ඉන්වෙස්ට් කරොත් අපිට කිසිම හැසල් එකක් නැතුව අපේ කැපිටල් එක විශාල ප්‍රමාණයකින් ඉතාම කෙටි කාලයක් තුල ග්‍රෝ කරගන්න පුළුවන්. ඒතර මම කියන්නේ අද ෂෙයා මාකට් එක දාලා තව අවුරුදු දෙකමාරකින් 100 200ක් ගන්න පුළුවන් කියලා. මම හැමතිස්සෙම කියන්නේ නිවැරදි වෙලාවේ ඉන්වෙස්ට් කරොත්. අපි නිවැරදි වෙලාවේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරොත් අපිට කිසිම ගැටලුවක් නැතුව ලොකු ගේන් එකකට යන්න පුළුවන්. එතකොට ගොඩාක් අය මේ ෂෙයා මාකට් එක ලොකු රිස්කි දෙයක් වෙන රොකට් සයන්ස් එහෙම නෑ. මේක එහෙම ලොකු රොකට් සයන්ස් අනම්මනම් නෑ. ඉගෙන ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. හැබැයි හොඳ ඇඩ්වයිස් එකක් එක්ක හරි වෙලාවේ ෂෙයා මාකට් එකට එන්ටර් වුණොත් ඕනම කෙනෙකුට නිවැරදි වෙලාවේ කිසිම ගැටලුවක් නැතුව ලොකු ගේන් එකක් ගන්න පුළුවන්. හරි. අනිවාර්යෙන් මම ඉගෙන ගන්න එපා කියන්නේ ඉගෙන ගන්න ඕනේ. මේව ඉගෙන ගන්න ෂෙයා මාකට් එක අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කළා මේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. එතකොට ලොකු ගේන් එකක් අපිට ලබා ගන්න පුළුවන්. අපි බිස්නස් එකක් කරොත් අපිට මේ ගොඩාක් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා යම්කිසි ගේන් එකක් ගන්න. හරි. එතකොට ලේබර් ප්‍රශ්න, ඉන්වෙන්ටරිස් වල ණය එකතු කරගන්නේ ඔය වගේ ප්‍රශ්නත් එක්ක අපිට අපේ කැපිටල් එක 100%කින් ග්‍රෝ කරගන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි ෂෙයා මාකට් එකේ අපි නිවැරදි වෙලාවෙ එන්ටර් වෙලා ඉන්වෙස්ට් කරොත් අපිට හොඳ ගේන් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ ඉන්වෙස්ටර් යාට හොඳ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක් ඇති. ඒගොල්ලෝ මේ බිලියන් ගණන් වලින් ට්‍රාන්සැක්ෂන්ස් කරන නිසා හොඳ ප්‍රොෆෙෂනල් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ සර්විස් එක අරගෙන මේ ඉන්වෙස්ට් කරනවා ඇති. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ලොකු ගේන් එකක් ගන්නවා. මම දැක්ක ඊට පස්සේ සෙලාන් බැංක් එකේ ඉන්වෙස්ට් කරා. ඔය වගේ බැංකු ගණනාවක ඊට පස්සේ ඉන්වෙස්ට් කරා මේ ඉන්වෙස්ටර්. ඒතර මම කියන්නේ අපේ දැන් වීඩියෝස් බලන්නේ ලොකු බිලියනර්ස්ලා නෙමෙයිනේ. අපේ වීඩියෝස් බලන්නේ පොඩි ගාණක් ෂෙයා මාකට් එකේ හරි කොහේ හරි තියෙන කෙනෙක් ඉන්වෙස්ට් කරන කෙනෙක්නේ. එතකොට මගේ අදහස අපිට සේව් කළා නම් අපිට අපේ තියෙන ඉකොනොමික් ක්‍රයිසිස් එකෙන් එළියට යන්න බෑ. ඒකට අනිවාර්යෙන් අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරනවා නම් අපි හරි සෝස් එකක ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒ සෝස් එකෙත් හරි වෙලාවට ඉන්වෙස්ට් කරන්න ඕනේ. හරි. දැන් ගොඩක් අය ෂෙයා මාකට් එකේ ඔය එක දේවල් වලට තියෙන සල්ලි ටික දාගෙන ඇවිල්ලා මේ වාහනයක් ගන්න තියෙන සල්ලි ටික දාලා එහෙම නෙමෙයි. මේකේ සල්ලි ටික දාලා අද දාලා හෙට මේ ලොකු දෙයක් කරගන්න බෑ. හරි. එතකොට හරි වෙලාවෙ ඉන්වෙස්ට් කරන්න ඕනේ. හරි වෙලාවෙ ඉන්වෙස්ට් කරලා මේක කාලයක් තියාගන්න. සමහරක් වෙලාවට අපි අද ඉන්වෙස්ට් කරලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා අපි හිතන්නේ නැති දේවල් වෙනවනේ. පරිසරයේ හිතන්නේ නැති දේවල් වෙනවා. ගම් වතුර වගේ දේවල් එනවනේ. එතකොට සාමාන්‍යයෙන් අද ඉන්වෙස්ට් කරා නම් හෙට ඔය මොකක් හරි ඩිසාස්ටර් එකක් වුණොත් ඔය මාකට් එක පල්ලෙහාට වැටෙන්න පුළුවන්. හරි. එතකොට පල්ලෙහාට වැටලා මේක රිකවර් වෙන්නේ යම්කිසි කාලයක් යනවා. එතකොට අපි කරන ඉන්වෙස්ට්මන්ට් එක යම්කිසි කාලයකට හෝල්ඩ් කරලා තියන්න පුළුවන් මුදලක් තමයි අපි දාන්න ඕනේ. නැත්නම් අපි අත්‍යවශ්‍ය දෙයකට නැත්නම් ඔපරේෂන් එකකට තියෙන සල්ලි ටික ගෙනලා මේකේ දාලා හෙට ඒක අරන් ඔපරේෂන් එක කරනවා එහෙම නෙමෙයි. හරි. එහෙම ඉන්වෙස්ට් කරන්න අමාරුයි. එතකොට
අපේ මුදල මේකට දාලා යම්කිසි කාලයක් බලාගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් තමයි අපි මේක ඉන්වෙස්ට් කරන්න ඕනේ. හරි. ඒ ටික තමයි කියන්න ඕනේ. මේක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ෂෙයා මාකට් එක කියන්නේ මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. හරිද? ගොඩක් අය මේක රට පටලවනවා මේ එක එක තියරි මේව දාලා මෙහෙමයි. ඒක හරි වෙලාවට ඉන්වෙස්ට් කරනවා නම් ඒක ලොකු දෙයක් නෙමෙයි. මම කියන්නේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න එක කිසිම ගැටලුවක් නැහැ. අපි කරන ඕනම දෙයක් සම්බන්ධයෙන් හොඳට අධ්‍යයනය කරන්න ඕන. අධ්‍යයනය කළා තමයි අපි ඒක කරන්න ඕනේ. හැබැයි මහා ලොකු අමාරු දේවල් නෙමෙයි. මේ හැමදේම මිනිස්සු විසින් ලෝකෙට හදපු දේවල්. හරි මිනිස්සු විසින් නිර්මාණය කරපු දේවල්. එතකොට අපිත් මිනිස්සෙක්. එතකොට මිනිස්සු හදපු දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. හරි rocket science නෙමෙයි. එතකොට මේ මහා ලොකුවට බැරෑරුම් විදියට ගන්න එපා. අපි මගේ උත්සාහය තමයි අපිට ෂෙයා මාකට් එකට විශාල මම හැම වීඩියෝ එකෙම කියනවා ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් එන තරමට තමයි මේක අපිට හොඳට ග්‍රෝ කරගෙන යන්න පුළුවන්. මාකට් කැපිටලයිසේෂන් එක වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕනේ මාකට් එකට අලුතෙන් එන කෙනාව මේකේ තියාගන්න. හරි අපි හැමතිස්සෙම කරන්නේ ඒකයි අලුතෙන් එන කෙනෙකුට මේ දැනුම දෙන එක. සහ අලුතෙන් තව කෙනෙක් මේකට ගෙන්න ගන්න එක. එතකොට අද කෙනෙක් ඇවිල්ලා මේක දාලා හෙට මාකටෙන් අයින් වුණාට මේ ඒක තේරුමක් නැහැ. එතකොට අපි හැමදෙස්සම උත්සාහ කරන්නේ මාකට් එකට අලුතෙන් කෙනෙක් ගෙනීම සහ එයා මේකේ රැඳ වෙන විදියට එයාට කාලයක් ඉන්න අවශ්‍ය දැනුම ලබා දෙන එක. හරි බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට.